මෙම වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු නිරාකරණයට උපකාරී වූවා නම් ලයික් බටන් එක ක්ලික් කරන්න. අපගේ නවතම තාක්ෂණික වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු නිරාකරණයට සහ දැනුම වර්ධනයට පහළ ඇති සබ්ස්ක්‍රයිබ් බටන් එක සහ බෙල් අකුණ ක්ලික් කරන්න. වීඩ්‍රොක් එක ඉස්සරහා පස්ස එඩ්ජස්ට් කරගන්න ආකාරය අපි දැන් මේ වීඩියෝෙන් අපිට ඔබට පෙන්වන්න යන්නේ. මුලින්ම මේ ලිවර් එක සම්පූර්ණ පහළට දාගන්නවා. සම්පූර්ණ දුර වැඩිම දුරක් තියෙන්නේ මෙන්න මේ ස්ථානට තිබ්බට පස්සේ දැන් අපි බලමු මේ ස්ථානයේ මේ වීඩ්‍රොක් එක මේ දැටි ගිහිල්ලා වදිනවා ටොට් ප්ලේට් එකේ පිටිපස්සේ. මේක පිටිපස්සේ වදින්නත් බෑ, ඉස්සරහා වදින්නත් බෑ. ඒ නිසා මේක නිවැරදිව මේ සමාන්තර කොටුවක් මේ ස්ථාන ඉදිරියේ තිබෙන්න ආකාරයට අපි මේක ඇඩ්ජස්ට් කර ගන්න ඕනේ. කොහොමද මේක ඇඩ්ජස්ට් කරන්න කියලා අපි ඔබට පෙන්නන්නම්. දැන් බලමු මේ මැෂිම අපි අනිත් පැත්ත හරවලා ඔබට පේනවා මේ ෆෝක් එක සම්බන්ධ වෙලා තියෙනවා මෙතන මේ ඇණයකින්. අපි මේක බුරුල් කරලා මේක ගන්නවා ඒ අදාළ ස්ථානයට. ඒ ගැනීමේදී අපි නිතරම බලන්න ඕනේ මෙතන පොඩි කොටුවක් ওই ස්ථානයේ ඔන්න ඔය ආකාරයට තබාගෙන අපි නැවත මේ ඇණේ තද කරන්නට ඕනේ. ඒ ඇණේ තද කිරීමේදී අපි නිරන්තරයෙන් බලන්න ඕනේ, සැලකිලිමත් වෙන්න ඕනේ මේක එලයින්මන්ට් එක වමටවත් දකුණටවත් බර වෙලා තියෙන්න බෑ. ඒක නිවැරදිව කෙලින් සමාන්තරව තියෙන්න ඕනේ මේ ෆෝක් එක මේ ඇණේ තද කිරීමේදී. නැත්තම් වෙන්නේ මැෂිම තද වෙන්න පුළුවන් මේ පැත්තට හෝ මේ පැත්තට වැඩිපුර තිබුණොත්. ඒ නිසා මෙන්න මේ ආකාරයට තමයි අපි මේක එලයින්මන්ට් එක ගේජ් එක හදාගන්නේ. දැන් මේක ඉදිරියේ පසුපසත් වදින්නේ නැහැ. ඔබට පේනවා ඇති මේ ස්ථානයේ කොටුවක සමාන්තර කොටුවක හැඩයක් තියෙනවා. සම චතුරස්‍රයක හැඩයක් මේ ඉදිරියේ පේන්න තියෙනවා. ආන්න ඒක තමයි මේකේ නිවැරදිම තැන. ඉදිරියේ පසුපසත් වදින්න නැතුව මේක ගේජ් කරගන්නේ කොහොමද කියලායි අපි ඔබට ඒ පෙන්නලා දුන්නේ.